බැංක් එකකින් ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන ඒ ක්‍රෙඩිට් කාඩ් එක ඔයා ස්මාර්ට් විදිහට පාවිච්චි කරද්දී එදිරිදා කරන වියදම් ඔයා සටහනක් විදිහට තියාගන්න ඕනේ. ඇයි කියන එක තමයි අද මම වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්න යන්නේ. ඔයා ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරනවා නම් ඒ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්නේ මොනවටද? කවදද පාවිච්චි කරේ? කීයක්ද පාවිච්චි කරේ කියන එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. ඇයි මම මෙහෙම කියන්නේ? ඔව්. අපි කතා කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකට වදින ඉන්ට්‍රස්ට් එක ගැන. ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල් එක දිනේට සම්පූර්ණ ගෙවන්න බැරි වුණොත් හෝ යම්කිසි හේතුවක් මත ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ බිල් එකේ මිනිමම් පේමන්ට් එක පමණක් ඔයාට ගෙවන්න සිද්ධ වුණොත් ඔයා කොහොමද බලන්නේ ඒ අදාළ මාසේ ඔයාට ඉන්ට්‍රස්ට් එක කීයක් charge වෙලා තියෙනවද කියන එක? ඒක ඔයාටම හදාගන්න පුළුවන්. ඉන්ට්‍රස්ට් එක හැදෙන හැටි මම ඔයගලන්ට මේ විදිහට පෙන්නන්නම්. ඒක ඔයගලන්ට ලේසි වෙයි. මේ chart එකට අනුව ගිණුම් වාර්තාව තියෙන්නේ 2024 ජූනි මාසේ 1 වෙනිදා සිට 30 වෙනිදා දක්වා කාල සීමාවට. එතකොට ඔයාගේ ස්ටේට්මන්ට් එක හැදෙන්නේ ජූනි මාසේ 30 වෙනිදා. ජූනි මාසේ 1 වෙනිදා අපි ආරම්භක ශේෂයේ විදිහට නිල් බැලන්ස් එකක් ගමු. 15 වෙනිදා ජූනි මාසේ 15 වෙනිදා මිලදී ගැනීමක් තියෙනවා රුපියල් 10000ක. 29 වෙනිදා ජූනි මාසේ 29 වෙනිදා තියෙනවා මුදල් අත්තිකාරමක් නැත්නම් කෑෂ් ඇඩ්වාන්ස් එකක් තියෙනවා රුපියල් 15000ක. ඒ දිනේම වැදලා තියෙනවා මුදල් අත්තිකාරම් ගාස්තු කියලා. ඒ කියන්නේ සාමාන්‍ය කෑෂ් ඇඩ්වාන්ස් එකක් ගත්තොත් ඒකට charge එකක් පදිනවා. ඒ charge එක තමයි රුපියල් 675. එතකොට ජූනි මාසේ 30 වෙනිදා වෙනකොට අවසාන ශේෂය වශයෙන් තියෙනවා රුපියල් 25675ක්. එතකොට ජූනි මාසේ ස්ටේට්මන්ට් එක හැදෙද්දී ඊට අදාළ ඩියු ඩේට් එක වෙන්නේ ජූලි මාසේ 21 වෙනිදා. ඒ දවසට ගෙවන්න අවශ්‍ය අවම ගෙවීම වෙන්නේ රුපියල් 1027යි. ඒ 1027 හැදෙන්නේ රුපියල් 25675න් 100%ක්. ඒක තමයි මිනිමම් පේමන්ට් එක. එතකොට මේ අදාළ ගිණුමට අනුව ජූලි මාසේ 1 වෙනිදා 7.1 ආරම්භක විශේෂයේ විදිහට අපි ගණනය කිරීමක් කරනවා රුපියල් 25675ක්. ජූලි මාසේ 1 වෙනිදා රුපියල් 25675 ගන්නේ ජූනි මාසේ 30 වෙනිදා ස්ටේට්මන්ට් එකේ අවසාන ශේෂය නිසා. 21 වෙනිදා ගෙවීමක් කරනවා. නමුත් ඒ ගෙවීම අවම ගාස්තුව නැත්නම් මිනිමම් පේමන්ට් එක කව වෙන විදිහට නෙමෙයි මේකෙදි සඳහන් වෙන්නේ. ගෙවන්නේ රුපියල් 500ක් විතරයි. එතකොට 25675න් රුපියල් 500 අඩු කරපුවාම 25175ක් වෙනවා සම්පූර්ණ වටිනාකම. ඊට පස්සේ 21 වෙනිදා මීට අදාළ ප්‍රමාද ගාස්තුවක් වදිනවා. ඇයි ප්‍රමාද ගාස්තුවක් වදින්නේ? ප්‍රමාද ගාස්තුව වදින්නේ අවම ගෙවීම රුපියල් 1027ක් තියෙද්දී ගෙවන්නේ රුපියල් 500ක් නිසා. ඒ ප්‍රමාද ගාස්තුවත් එක්ක රුපියල් 26175ක් වෙනවා සම්පූර්ණ අවුස්සෑනික. 31 වෙනිදා ඒ අදාළ කාල සීමාවට පොලිය ගණනය කිරීමක් කරලා තියෙනවා රුපියල් 688යි 754ක. මේක ගණනය වෙන්නේ මේ ආකාරයට. පල්ලෙහා තියෙනවා 15 වෙනිදා කරපු රුපියල් 10000ක වටිනාකම. ජූනි මාසේ 15 වෙනිදා රුපියල් 10000ක මිලදී ගැනීමක් කරලා තියෙනවා. ඊට අදාළව දින ගාන තියෙනවා දින 36ක්. ඒක හැදෙන්නේ ජූනි මාසේ 15 වෙනිදා ඉඳලා ජූලි මාසේ 21 වෙනිදා වෙනකන් තියෙන දින ගාන. 126 ගානේ දින 36කට රුපියල් 256යි 744ක පොලියක් මේකෙදි ඇඩ් වෙලා තියෙනවා. 29 වෙනිදා රුපියල් 15675ක්. ඒ කියන්නේ මුදල් අත්තිකාරමක් අරන් තියෙන රුපියල් 15000ක ඊට අදාළව අත්තිකාරම් ගාස්තු විදිහට රුපියල් 675ක් එකතු වෙලා 15675කට 126 ගානේ දින 22කට පොලියක් ගන්න වෙලා තියෙනවා රුපියල් 245යි 765ක. ඊට අමතරව 21 වෙනිදා වෙනකොට මේකෙදි අවම ගෙවීම ප්‍රමාණවත් විදිහට කළා නැති නිසා 26175කට. ඒ කියන්නේ අවුට්ස්ටෑන්ඩින් තිබ්බේ රුපියල් 25675යි
නමුත් කරේ රුපියල් 500යි. රුපියල් 25175ක් වුණා. ඊට අදාළ ප්‍රමාද ගාස්තුව එකතු වුණා රුපියල් 1000ක්. 26175ක් වෙනවා. ඒ වෙනකොට අවසෑනීක. 26175ට 126 ගානේ දින 10කට රුපියල් 186යි 745ක පොලියක් ගන්නවීමක් වෙනවා. 21 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන් ගන්නවීමක් වෙන්නේ ස්ටේට්මන්ට් එක හැදෙන්නේ හැම මාසෙම 31 වෙනිදා නැත්නම් 30 වෙනිදා නිසා. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ගන්න කරලා මුළු පොලිය විදිහට රුපියල් 688යි 754ක මුදලක් ඔයාට එකතු වෙලා තියෙනවා. ඉන්ට්‍රස්ට් එක ගණනය කිරීමකදී මම කිව්වා 126ක පොලියක් කියලා. ඔව්. ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් වලට අවුරුද්දකට 126ක පොලියක් ගන්නවීමක් වෙනවා. නමුත් දින ගානට ඉන්ට්‍රස්ට් එක හදනවා නම් ඔයා කරපු ගණදුනුව රුපියල් 10000ක් නම් 10000 වැඩි කිරීම 126 බෙදීම 365 වැඩි කිරීම අදාළ දින ගාන. ඒ විදිහට තමයි ඒ අදාළ දින ගානට ඉන්ට්‍රස්ට් එක charge කරන්නේ. ගොඩක් වෙලාවදී මෙතනින් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි අපි සටහනක් තියාගන්නේ? නෝට් එකක් තියාගන්නේ ඇයි? අපිට ස්ටේට්මන්ට් එක බලන්න පුළුවන්. ඔව් ස්ටේට්මන්ට් එක බලන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවකදී ඔයාට පහසුවක් වෙනවා. ඔයා එදිනෙදා වියදම් ඔයාගෙම සටහනක් ආකාරයෙන් ඔයා ළඟ තබා ගන්න. ඒක වාට ගොඩක් වැදගත් වෙන දෙයක්. දැන් තේරෙනවනේ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරද්දී ඔයා සටහනක් දාගන්න ඕනේ ඇයි කියලා. ඔයාට යම් මේකින් ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකේ සම්පූර්ණ පේමන්ට් එක කරන්න බැරි වුණොත් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ඉන්ට්‍රස්ට් එක. ඒ කියන්නේ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එකට වදින ඉන්ට්‍රස්ට් එක කීයක්ද කියන එක. ඉතින් ඒකේ වැදගත්කම දැන් ඕගලන්ට තේරෙනවා ඇති. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඕගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියන එක. ඉතින් නැවත හම්බෙමු. ඔබට ජය.